Hi everyone, welcome back to my YouTube channel. ඔන්න ඉතින් ගොඩක් කාලයකට පස්සේ අදත් මම ආව ලස්සන vlog එකක් අරගෙන. ඉතින් මුලින්ම මගේ මුස්ලිම් යහළුවන්ට හැමෝටම ඊද් මුබාරක් කියලා කියනවා. ඉතින් අද මේ vlog එකෙන් ඔයාලට බලන්න පුළුවන් වෙන්නේ අපි ඉෆ්තාර් ඩිනර් එකකට ගියපු විදිහ. ඉතින් ඔයාලා දන්නවනේ අපේ මුස්ලිම් යාළුවෝ ෆාස්ටිං ඉඳලා එයාලා හවසට බ්‍රේක්ෆාස්ට් කරනවා. ඉතින් ඒකට කියන්නේ ඉෆ්තාර් එක කියලා. ඉතින් ඒ වගේ ඉෆ්තාර් ඩිනර් එකට තමයි අද මමයි මගේ හස්බන්ඩ්ුයි යන්නේ. ඉතින් මේ අපි ඇවිත් ඉන්නේ Courtyard by Marriott කියන හොටෙල් එකට. ඉතින් අපි චුට්ටක් කලින් ගියපු නිසා අපි පොඩ්ඩක් එළියට වෙලා මෙන්න මේ වගේ view එක පොඩ්ඩක් අපි enjoy කරා. ඉතින් එතනට පේන view එක හරිම ලස්සනයි. මේක තියෙන්නේ කොලම්බෝ සිටි සෙන්ටර් එකේ උඩ තට්ටුවල. ඉතින් එතනට මේ ඉස්සරහා පේන වලට ගංගාරාමේ ඊට පස්සේ මේ වගේ ලස්සන view එකක් තමයි එතන තියෙන්නේ. බීච් එක පේනවා. ඊට පස්සේ වටේට තියෙන බිල්ඩින්ස් ටික ඒ ටිකත් එක්ක හරිම ලස්සනයි ඒ වෙලාවේ මොකද සන්සෙට් එකක් නිසා. ඉතින් මෙන්න මේ විදිහට තමයි Courtyard by Marriott එකේ එන්ට්‍රන්ස් එක තියෙන්නේ. මෙන්න මේ විදිහට ඔයාලා ලොබි එකට ආවට පස්සේ කෙලින්ම ඔයාලට තියෙනවා රෙස්ටුරන්ට් එක. ඉතින් මේ ඩිනර් එක ස්ටාර්ට් කරේ 6:30 ඒ කියන්නේ බ්‍රේක්ෆාස්ට් කරන ටයිම් එකට තමයි මේක ස්ටාර්ට් කරේ. ඉතින් මේ තියෙන්නේ රෙස්ටුරන්ට් එක ඇතුළේ. ඉතින් ලොකු සිටින් ඒරියා එකක් තියෙනවා. ඒ වගේම හරිම ලස්සනයි ඒකේ ඉන්ටීරියර් කරලා තියෙන විදිය. ඉතින් එහෙනම් අපි යමු කැම ටික කන්න කලින් මොනවද තියෙන්නේ කියලා අපි බලමු. මෙන්න මේ වගේ ලස්සනට arrange කරලා තිබුණා යාලා. ඉතින් මේ ඒරියා එකේ තියෙන්නේ සලාඩ් කෝන් එකක් සහ රස ඩිපින්ස් වගේකුත් තිබුණා. හමස් ඒ වගේ ගොඩක් රස ඒවා වගේක් තිබුණා. ඉතින් මේ විදිහට තමයි සලාඩ් කෝන් එක තියෙන්නේ. ඊට පස්සේ තියෙනවා මෙන්න මේ විදිහට බ්‍රෙඩ් කෝන් එක. එතනත් ගොඩක් ලොකු රයිට් එකක් තිබුණා. ඊට පස්සේ පොඩි ස්නැක්ස් ಜಾති තිබුණා. ගොඩක් ශ්‍රී ලංකන් ඇරබික් ඒ වගේ ස්නැක්ස් ಜಾති තමයි තිබුණේ එතන. ඉතින් යාළගේ arrangements උත් හරිම ලස්සනයි. ඊට පස්සේ මෙතන තිබුණා ඇක්ෂන් කෝන් එකක්. ඉතින් එතනත් චිකන් බීෆ් ඒ වගේ ගොඩක් මීට්ස් වර්ග තිබුණා. මේ විදිහට ඩිස්ප්ලේ කරලා ඉතින් අපිට කැමති විදිහට ගන්න පුළුවන්. ඊට පස්සේ මේ තියෙන්නේ මේන් කෝසස්. එයාලගේ රයිස් තිබුණා, පරාට තිබුණා, රෝස් පාන් තිබුණා, ඊට පස්සේ නූඩල් ඒ වගේ ගොඩාක් අයිටම්ස් රස අයිටම්ස් ගොඩාක් තිබුණා. ඉතින් මේ හොටෙල් එකේ කෑම ගැන කියනවා නම් කෑම නම් හරිම රසයි. ඉතින් අපි මේ ෆස්ට් ටයිම් තමයි මේ හොටෙල් එකෙන් ඩයින් කරන්නේ. ඉතින් මේ මීල් එකට පස්සේ මේ තියෙන ඔයාලට පේන ඩෙසර්ට් කෝන් එක. ඩෙසර්ට් කෝන් එකේ ඩෙසර්ට් වර්ග ගොඩක් තිබුණා. මාර ලොකු වෙරයිටි එකක් තිබුණා. ඒ වගේම ඒවත් හරිම රසයි. ඉතින් මෙන්න මේ වගේ තමයි ඒ ලස්සන ඩෙසර්ට් කෝන් එක තිබ්බේ. පාට හරිම ලස්සනට තිබුණා. ඉතින් arrange කරලා. ඒ වගේම අයිස්ක්‍රීම් උත් තිබුණා. එයාලගේ හෝම්මේඩ් අයිස්ක්‍රීම්ස් වර්ග ගොඩක් තිබුණා. ඊට පස්සේ ඩිපින්ස් තිබුණා. ඉතින් මේ තියෙන්නේ අයිස්ක්‍රීම් කෝන් එක. ඊට පස්සේ පොඩි ස්වීට්ස් වර්ගත් මෙන්න මේ විදිහට තිබුණා. කුකීස්, මාස්මෙලෝ ඒ වගේ පොඩි ස්වීට් අයිටම්ස් වගේකුත් තිබුණා. ඉතින් ඔන්න අපි දැන් කන්න තමයි ලෑස්ති වෙන්නේ. මේ තියෙන්නේ අපි වාඩින ටේබල් එකට රෙස්ටුරන්ට් එක පේන විදිහ මෙන්න මේ විදිහට ගොඩාක් කට්ටිය ඇවිත් හිටියා. ඉතින් මේ තියෙන්නේ අපේ ෆස්ට් ප්ලේට් එක. මේකේ පොඩි ස්නැක්ස් ටිකක් තිබුණා. ඊට පස්සේ කංජි එකක් අපි බෙදාගත්තා. ඊට පස්සේ ජූසස් තිබුණා. ඉතින් මේ ටික තමයි අපි මුලින්ම බෙදාගෙන ආවේ කන්න කියලා. ඉතින් ඒ ටික හරිම රසට තිබුණා. ඉතින් මේ තියෙන අපේ සෙකන්ඩ් ප්ලේට් එක. ඉතින් ඒකෙත් අපි පොඩි ඒවා ටිකක් තමයි බෙදාගෙන ආවේ. ස්නැක්ස් ඒ වගේ ඒවා. ඊට පස්සේ ෂූටර්ස් ගත්තා, සැලඩ්ස් ගත්තා. ඉතින් ඒ කෑම ටිකත් මාර්ම රසයි. වෙනස්ම ටේස්ට් එකක් තිබුණේ. ඉතින් අපි ගොඩක් දුරට කැවෙන්නේ නැති කෑම වර්ග ගොඩක් තිබුණා. ඉතින් ඒවා අපි ගොඩක් try කරා. ඉතින් මේ තියෙන අපේ තර්ඩ් ප්ලේට් එක. ඉතින් මේක අපි මේන් මීල් එක විදිහට තමයි අපි සර්ව් කරගත්තේ. ඉතින් මේකේ නූඩල්ස්, රයිස් වර්ග, චිකන්, පරාටා ඒ වගේ පොඩි කෑම ටිකක් තියෙනවා. ඉතින් අපි ඒ වගේ රස බැලුවා. ඒවත් ඇත්තටම මාර රසයි. ඔන්න ඉතින් කාලා අන්තිමටම අපි ආව ඩෙසර්ට් ගන්න. ඉතින් මේ තියෙන අපි ඩෙසර්ට් වලට ගත්ත ඒවා. මේක නම් මේ හස්බන්ඩ්ගේ ප්ලේට් එක. ඉතින් සාමාන්‍යයෙන් ඩෙසර්ට් මම කනවා ගොඩක් අඩුයි පැන් රස කන එක. ඉතින් ඒ නිසා මම චුට්ටයි බෙදාගත්තේ. හස්බන්ඩ් නම් ගොඩක් ගත්තා. ඉතින් ඒ හැම එකෙම මාත් චුට්ට try කරා. ඉතින් කෑම ගැන කියනවා නම් මාර්ම රසයි. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපි ඉෆ්තාර් ඩිනර් එක ගත්තේ. ඉතින් මම හිතනවා ඔයාලා අපේ මේ vlog එකත් enjoy කරන්න ඇති කියලා. එහෙනම් තවත් ලස්සන vlogs ටිකක් අරගෙන ඔයාලව හම්බෙන්න ඉක්මනට එන්නම්.
එහෙනම් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න. ගිහින් එන්නම්. බයි.